bottle in. Oh, left it alone. ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන ක්‍රීඩා ලෝලීන් එදා තරම් අද විශ්වාසයෙන් කතා නොකලත් නොමැකෙන මතක සටහන් තබමින් වාර්තා පොත් අලුත් කරමින් පන්දුවෙන් විස්කම් පෑ ඔහු ගැන අපට ඇත්තේ ආඩම්බරයක්. හේරත් මුදියන්සේලාගේ රංගන කීර්ති බණ්ඩාර හේරත් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අමරණීය කීර්තියක් අත්කර දුන් සුපිරි දඟපන්දු යවන්නා. වර්ෂ 1978 මාර්තු 19 වනදා කුරුණෑකලදී උපත ලැබූ රංගන හේරත් තම ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ පළමු තරගයේ ක්‍රීඩා කරන්නේ ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිවයි. ඒ 1999 සැප්තැම්බර් 22 වනදායි. මේ වන විට ටෙස්ට් තරඟ 92ක්, එක්දින තරඟ 71ක් සහ 20 තරඟ 17කට ක්‍රීඩා කර ඇති රංගන හේරත් වර්ෂ 2016 දී ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයට එක්වන්නේ ටෙස්ට් කඩලු 300 සීමාව පසු කළ තුන්වන ක්‍රීඩකයා ලෙසයි. ලෝකයේ සියලු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවලට එරෙහිව කඩලු 5කින් තබාගත් තුන්වන ක්‍රීඩකයා ලෙස ඔහු ලෝක ක්‍රිකට් ඉතිහාසයට එක්වනවා. වර්ෂ 2017 දී ටෙස්ට් කඩලු 400 සීමාව පසු කරන හේරත් ටෙස්ට් ක්‍රිකට් නායකත්වයටද පත්වනවා. ඒ ශ්‍රී ලංකා කණ්ඩායමේ 2016 වර්ෂයේ සිම්බාබ්වේ තරඟ සංචාරයේදී වර්ෂ 1999 දී ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කළත් මුත්තයියා මුරලිදරන් ක්‍රිකට් පිටියට සමුදෙනතුරු ඔහුට කණ්ඩායමේ අඛණ්ඩව රැඳී සිටීමට දෛවය ඉඩ ලබා දුන්නේ නැහැ. වර්ෂ 2009 දී නැවතත් කණ්ඩායමේ නිත්‍ය දඟපන්දු යවන්නා වූ හේරත් මේ දක්වා ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණ රැසක නිහඬ හිමිකරුවා වනවා. ලෝක ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩලු සංඛ්‍යාවක් තබාලු වමත් පන්දු යවන්නා ලෙසින් වාර්තා පොත් අතරට එක් වූ මේ විශිෂ්ට ක්‍රීඩකයා වමත් පන්දු යවන්නෙකු විසින් ටෙස්ට් තරගයකදී හොඳම පන්දු යැවීමේ වාර්තාවටද හිමිකම් කියනවා.